මම දල්ගමුවේ දලපුට්ටුව මා උපන්නේ මේ මහා වනාන්තරයේ රජු ලෙසයි. මගේ මුහුණ දෙපසින් අලංකාර ලෙස එකිනෙක් පැටලී තිබුණු ඒ දල යුගල මාහට දලපුට්ටුවා නම උරුම කර දුන්නා. මිනිසුන් මාව දකින්න ආශා කළා. මගේ රූපයට ආදරය කළා. නමුත් මගේ ඒ ආඩම්බරයම මගේ මරණ වරෙන්තුව ලියයි කියා මා කවදාවත් හිතුවේ නැහැ. එදා අදුරු රාත්‍රියක්. මම සුපුරුදු පරිදි රක්ෂිතයේ නිහදව සැරිසරමින් හිටියා. මා කිසිවෙකුටත් වෛර කළේ නැහැ. මට ඕනෑ වුණේ නිදිහසේ ජීවත් වෙන්න විතරයි. නමුත් හදිසියේම මගේ සිරුර සිදුරු කරගෙන ආ ඒ උණ්ඩය. එය මගේ මස්පිඩු අතරින් කිදා බැස යද්දී දැනුණු වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. මම බිම ඇද වැටුණා. මට නැගිටින්න වුවමනා වුණා. නමුත් මගේ පනනල ටික ටික මාගෙන් සමුගනිමින් තිබුණා. මම දුටුවා මා පසුපස හඹා ආ මිනිස් රූප. ඔවුන් ආවේ මගේ දල දෙක වෙනුවෙන්. මම වසර ගණනාවක් ආදරයෙන් රැකගත් මගේ ජීවිතයේ කොටසක් වුණු ඒ දල දෙක රුදුරු ලෙස මගෙන් වෙන් කරද්දී අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙන්නත් කලින් මගේ ආත්මය හඩා වැටුණා. මගේ මරණයෙන් පසු මම දැන් මේ වනයේ නිහඬ සාක්ෂිකරුවෙක් පමණයි. මගේ ඛේදවාචකය ගැන ඔබ කතා කළා. ඉටිපන්දම් දැල්වුවා. වැරදිකරුවන්ට දඩුවම් ඉල්ලුවා. නමුත් අදටත් මගේ සහෝදරයන් මේ වනාන්තරවල මරණ බයෙන් ගැහෙනවා. මගේ ඉල්ලීම මා මරා දැමූ අයට ශාප කරන්නට මට වුවමනා නැහැ. නමුත් මතු පරපුරටවත් දකින්නට තවත් දලපොට්ටුවෙක් මේ පොළොවේ ඉතිරි කරන්න. මතක් කිරීම සතුන්ගේ ලස්සන තිබිය යුත්තේ උන්ගේ පන ඇති සිරුරු මත මිස මල සිරුරු වලින් ගලවාගත් විසිතුරු භාණ්ඩ ලෙස නොවේයි. මම දලපුට්ටුවා දිනෙක ඔබ මේ වනයට ආවොත් හමන සුළංගේ මගේ වේදනාව තවමත් තැවරිලා තියෙනවා ඔබට දැනේවි.